ලංකාවේ කුකරි ගත්තත් හෙයාර් ඩ්‍රෙසින් ගත්තත් ඒවා ඇත්තටම ඩිප්ලෝමා නෙමෙයි. ඩිප්ලෝමා ඊට පහළ පන්ති ඒවා. ඒතර වශයෙන් ගත්තොත් එහෙම සර්ටිෆිකේට් කෝස්. මේ සර්ටිෆිකේට් කෝස් වලට ඕස්ට්‍රේලියානු රජය වීසා ලබා නොදෙන්න තීරණය කළා තියෙන කාලෙකට ඉස්සෙල්ලා. දැන් ඒක මම ඉස්සලාම මගේ ආයතන මෝටර් මෙකැනික් වලට ඕන තරම් ළමයි ගියා. හැබැයි ඊට පස්සේ ඔවුන්ගේ තීරණයක් ගත්තා මෝටර් මෙකැනික් වගේ සාමාන්‍යයෙන් සර්ටිෆිකේට් කෝස් වීසා දෙන්නේ නැහැ කියන එක. හැබැයි සමහරක් වෙලාවට ජෙනුයින් පර්පස් එකක් වෙන්නවත් වීසා ගත්ත අවස්ථා දෙක තුනක් දැකලා තියෙනවා මම. හැබැයි බහුතරයට දැන් එහෙම ගන්න බෑ. ඔබ යනවා නම් උසස් අධ්‍යාපනයට, ඒ කියන්නේ ඩිග්‍රී එකක් මාස්ටර් එකක් යනවා නම් යන්න පුළුවන්. නැත්තම් අර පළමු කරපු කොටසත් එක්ක කපල් කරලා දාන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි ඉතින් එහෙම ගියා ඒ වගේ ඒවා එච්චර සාර්ථක වෙලා තියෙන අවස්ථාව අඩුයි. ඉතින් මම කියන්නේ ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එකේ තියෙන බොහෝ ඒවා සර්ටිෆිකේට් කෝස් හරි ඩිප්ලෝමා ඒවලට ඇප්ලයි කරන්න ලංකාවේ ඉඳලා ඩිරෙක්ට් ඇප්ලයි කරන්න බැරි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ.